හයි. ඉතින් අද තවත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ගිය සතියේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණානේ. ඉතින් අලුත් වීඩියෝ එක බලන්නකො මේ ජයපුර වල ජන්තර මන්තර ගැන වීඩියෝ එක. ඉතින් කොහොම හරි ආමේර වල බලකොටු ටික බලලා අපි ආවේ ජල් මහල් එක ගාවට. ජල් මහල් එක කියලා කියන්නේ ලේක් එකක් මැද්දේ හදලා තියෙන ගොඩනැගිල්ලක්. ඉස්සර මෙතෙන්ට යන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි දැන් වෙනකොට ඒ වටේට වතුර පිරීලා තියෙන හින්දා එතෙන්ට යන සිස්ටම් එකක් එයාලා හදලා තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි මෙතනින් මේ බැහැගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ හරිය තිබ්බේ නැහැ. අතන පඩිපෙළක් තිබ්බ. එතනින් බැහැගෙන තමයි අපි ගියේ. ඉතින් මේ හරියේ රාජස්ථාන විදියට ඇඳලා ෆොටෝ ෂූට් එහෙම කරනවා. මේගොල්ලෝ පැකේජස් දෙනවා. එතන ගොඩක් අය ওই විදියට හිටියා. ඉතින් අපි යාලට නෝ කියලා අපි ජල්මහල් එකේ ඉස්සරහා ෆොටෝ එකක් ගන්න තමයි ඔය යන්නේ. මෙතැන්ට එනවනම් හොඳම වෙලාව සන්සෙට් එක හරි සන්රයිස් එක හරි මේ අපි යනකොට නම් මේ දවල් 12ට විතර ඇති. හොඳටම රස්නේ හොඳටම අවුව. ඉතින් ඒ වෙලාව මෙතෙන්ට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මොනා කරන්න ඉතින් අපි මෙතනින් පාස් කරන් යන ටයිම් එකනේ ඉන්නකො මම සූම් කරලා ඔයාලට පෙන්නන්න මේ ජල් මහල් එක මොන වගේද කියලා. ඉතින් ඒ සූම් කරන අතරේ එහා පැත්තෙන් ඇවිල්ලා ආයෙ මට කියනවා මේ ඇඳලා ෆොටෝ එකක් ගමු කියලා. මේ තියෙන ජල් මහල් එක. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කන්න ගියා. මේක රාජස්ථාන් බුෆේ එකක්. ඉතින් මෙතන මාරම ලස්සනයි. හරි ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා ඉන්ටීරියර් එක. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. කොයි වගේද අපිට එදා දවල්ට කන්න හම්බුනේ කියලා. ඉතින් කන වීඩියෝ එක මම Facebook එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් Miles Together Facebook page එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. මේ ඇතුළේ ඉන්ටීරියර් එක මාර ලස්සනයි. ඉතින් අපිට එයාලා බුෆේ එක ගැන කිව්වා මොනවද තියෙන කියලා. චිප්ස් තිබ්බා, සලාඩ් වර්ග තිබ්බා, සුප් තිබ්බා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි පරාටා ඒ වගේ තිබ්බා. මේක චිකන් එක රහයි. ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ තිබ්බේ. ඩෙසර්ට් එකට තිබ්බා ගුලාබ් ජාමුනුයි රයිස් වලින් හදපු කීර් එකක්. ඉතින් ඒ දෙකත් රහටම තිබ්බා. ඉතින් මම ඒ දෙකට තමයි වැඩිපුරම කැමති වුණේ. කොහොම හරි ඊට පස්සේ මම මෙතන තියෙන මේ පරාට ඔය හස්බන්ඩ් ඕපන් කරලා පෙන්නු. කොහොම හරි ඉතින් අපි ඉඳගෙන කෑවා හොඳට. ඊට පස්සේ අපි ගියා සිටි ටුවර් එකේ ඊළඟ කොටසට. මේ අපි ඇතුල් වෙන්නේ සිටි පැලස් එකයි ජන්තර් මන්තර තියෙන තැනට යන්න. ඉතින් අපි මේ යන ලස්සන ආරොක්කුව ඉස්සරහා ලස්සනට පේන් කරලා තිබ්බා රාජස්ථාන් විදිහට. ඉතින් මේ හරියට අර කච්චේරි සංකීර්ණයක් වගේ. එක ලෝයර්ස්ලා එළියේ ඉඳගෙන ඒ කච්චේරි වැඩ කරනවා අපි දැක්කා. කච්චේරි වැඩ කියන්නේ අර ෆයිල් තියාගෙන නඩු ඒව මේව අර හදලා දෙන්නේ ඔප්පු තිරක් බලන්න ඒ වගේ දේවල්. ඉතින් කොහොම හරි එතනින් පාක් කරලා අපිට කිව්වා ජන්තර් මන්තර් බලන්න යන්න කියලා. මේ අපි ඇතුල් වුණාට පස්සේ ඉස්සෙල්ලාම දැක්කේ මෙන්න මේ වගේ දෙයක් ජන්තර් මන්තර් එකේ. ඉතින් ඊට පස්සේ අපි ගියා අර සම්පූර්ණ ජන්තර් මන්තර් එක ගැන මොනවාද ආකෘතිය තියෙන තැනට. ඉතින් එතන ගොඩාක් සෙනග හිටියා. මෙන්න මේ ලොකුවට තියෙන අන්න ඒක තමයි ජන්තර් මන්තර වල තියෙන ප්‍රධානම දේ. ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම සන්ඩායල් එක. ඉතින් ඒක විස්තර වෙන විදිය පොඩි අනුරූප තිබ්බා. යන්කෝ ඉස්සරහට මං ඉගෙන ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන අර මං කලින් කිව්ව යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන ලෝකයේ තියෙන ලොකුම සන්ඩායල් එක. ඉතින් මේකෙන් වෙලාව කියවන්න ඇත්තටම බෑ. ඉතින් මේක හරි උසයි ලොකුයිනේ. අපි යන්කෝ පොඩි එකක් බලන්න එතන තියෙනවා කියවන හැටිත් ලියලා. ඉතින් මේක ගාවට ගිහිල්ලා ඒක වටේත් පොඩ්ඩක් බලලා අපි අනිත් පැත්ත හැරුණා. අනිත් දේවල් මොනවද කියලා බලන්න. ඉතින් මේ ජන්තර් මන්තර තියෙන සිටි පැලස් එක ගාවමයි. මේ තියෙන්නේ අපේ රාශි. ඒ කියන්නේ ඔය මිතුන මේෂ කටක ඔය කියලා තියෙන අන්න රාශි ටික අන්න ඒවා පිහිටන විදිහ ගැන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මිනුම් ඒකකයක්. ඒ කියන්නේ ඔතනින් බලන්න පුළුවන් කොයි වෙලාවේ කොතනද ඒ රාශිය ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. ඇත්තට ඒක කියවන හැටි ගැන මට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් හැබැයි ගොඩක් කට්ටිය තමන්ගේ රාශිය තියෙන තැනට ගිහලා ෆොටෝස් ගන්න හැටි නම් අපි දැක්කා. මං ඉතින් ඔය මකර හොය තමයි යන්නේ. ඒක මට හම්බුණා. ඒක මම වීඩියෝ කරේ නැද්ද මන්ද?
කොහොම හරි ওই විදිහට අපි ඒ හරිය ඇවිද්දා. ගොඩාක් රස්නෙයි මෙතන. ඒ වුණාට ඉතින් ගොඩාක් සෙනඟ ඇවිල්ලා හිටියා ඒ වෙලාවේ මේක බලන්න. මේ වෙනකොට ඉතින් මගේ කැමරාව ඩෙඩ්. ඉතින් මම ෆෝන් එකෙන් තමයි මේ හැමදේම රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ කවුද මේ වුෂමනේ? වුෂම. ඔය වගේ ඒගොල්ලෝ හදලා තිබ්බ 12. ඉතින් මෙතන චූටි වෙලාවක් ඉඳලා අපි ඊළඟට යන්නේ තවත් මේ විදිහට මේගොල්ලෝ හදලා තිනවා. මෙතන තියෙන්නේ ගොඩක් වෙලාවට මේ විදිහේ අර විද්‍යාත්මක මිනුම්. ඒ කියන්නේ ගොඩක් තාරකා විද්‍යාවට අදාළ මිනුම් කරන උපකරණ. ඒවා ඒ කාලේ ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂතාවය මත තමයි ඉදි කරගෙන තියෙන්නේ. ඉතින් අපේ හරිම ආඩම්බර වෙන්න ඕන ආස්තියාත්තිකයෝ විදිහට අපිට තිබ්බ මේ දැනුම පිළිබඳව. ඔය ඉස්සරහින් තියෙන අර ලොකු සණ්ඩායල් එකේ පොඩි එක. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ටයිම් එක රීඩ් කරමු. මේ තියෙන ලොකු එක. ඉතින් එතෙන්ට යන් ගිහිල්ලා බලමු එතන මොන වගේද අපිට ටයිම් එක රීඩ් කරගන්න පුළුවන් වෙයිද කියලා. යක්කෝ ඉස්සරහට. යන ගමන් මං කියන්නම් මේක හැදුණු හැටි. සෙවාජී ජායසිං කියන රජතුමා කියන්නේ අර මහරජාවරයා එයා ඇස්ට්‍රොලොජි වලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් එයා තමයි මේ විදිහට ජන්තර් මන්තර එක මෙතන ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ ජන්තර් මන්තර එකේ වෙලාව කියවන්න සූත්‍රයක් තියෙනවා. ඉතින් ලෝකල් ටයිම් එකට විනාඩි 20ක් කොහෙද එකතු කරාම අලහබාද් වල ඉන්දියාවේ අලහබාද් වල ටයිම් එක අපිට කියව ගන්න පුළුවන් ආසන්න වශයෙන්. ඉතින් මෙතන ඔයාලට පේනවා ඩේට් එක කොහොමද තියෙන්නේ, ටයිම් ඩිෆරන්ස් එක මොකක්ද, ඒ කියන්නේ අපි මේකෙන් බලලා අපි කොච්චර ගාණක් එකතු කරගන්න ඕනද කියන එක ඕකේ තියෙනවා. ඉතින් අපිට මේකෙන් ඉතින් වෙලාව කියවන්න පුළුවන් දවල්ටනේ. ඉතින් කොහොම හරි මෙතන මේ පැය මිනිත්තු වලට මේ සණ්ඩායල් එකේ බෙදලා තියෙනවා. ඔයාලට පේනවාද ලොකුවට තියෙන අර ඉරි තියෙන්නේ අන්න ඒවා පැය, පොඩි පොඩියට තියෙනවා මිනිත්තු වල. මිනිත්තු 15න් 15ට තියෙනවා. ඊට පස්සේ 5න් 5ට තියෙනවා. මිනිත්තුවෙන් මිනිත්තුවට තියෙනවා. ওই විදිහට තමයි බෙදලා තියෙන්නේ. ඉතින් අපි යනකොට වෙලාව 2යි මට මතක නැහැ 1යි කීයට හරි විතර ඇති. ඉතින් ඒක අපිට හරියට මේක කියව ගන්න පුළුවන් වුණා. ඉතින් ඉන්නකො මම ඔයාලට හෙවණැල්ලත් පෙන්නන්නම්. මේකේ හෙවණැල්ල වැටෙන විදිහට තමයි අපිට වෙලාව කියවන්න පුළුවන්. මට මතක හැටියට දැන් අර මං කලින් පෙන්න හිටියේ ඔතන ඉඳන් බලනකොට ඔයාලගේ වම් අත පැත්තේ තියෙන්නේ උදේ 6 ඉඳන් 12 වෙනකම් වෙලාව කියවන්න පුළුවන් පැත්ත. අනිත් පැත්තේ තියෙන්නේ උදේ 12 ඉඳන් හවස 6 වෙනකම් වෙලාව කියවන්න පුළුවන් පැත්ත. මේ තියෙන්නේ උදේ වරුවට තියෙන පැත්ත. අනිත් පැත්ත තමයි දවල් වරුවට තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි වෙලාව කියවන්න ඕන මේ සණ්ඩායල් එකේ. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් වුණා සණ්ඩායල් එක බලා ගන්න. මං හරිම ආසාවෙන් ගියේ ජයපුර යනකොට මෙන්න මේක බලන්න. ඉතින් මට හරි සතුටුයි මම වෙලාව කිව්වා. ඊට පස්සේ කොහොම හරි මෙතන මේ තව ගැජමැටික් එකක් තියෙනවා. ඇත්තටම මේවා එක එක යන්ත්‍ර උපකරණ මේවා පාවිච්චි කරලා තියෙන ඔක්කොම වගේ ඔය ආකාශ ගවේෂණයට තමයි. ඉතින් බලන්නකො ඒ දවස්වල කොච්චර ආසාවක් තිබිලා තියෙනවද ඒ රජතුමාට. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා ස්පෙන්ඩ් කරේ නැහැ. අපි අනිත් දේවල් ගැන ඉතින් ලොකුවට අයිඩියා එකක් නැති හින්දා සේප් එකේ ගිහිල්ලා ළඟ තියෙන නම එහෙම කියවලා බලලා ආවා. කොහොම හරි මෙතන ගයිඩ්ස්ලා ඉන්නවා ළමයි. ඔයාලට යනවා නම් ඔයාලට ගයිඩ් කෙනෙක්ට කියලා මේ හැම දෙයක් ගැනම ලොකු විස්තරයක් දැනගන්න පුළුවන්. එයාලා කියන ඇත්තද බොරුද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි එතන ඉන්නවා ගයිඩ්ස්ලා. කොහොම හරි අපි ඉතින් මේ හැම තැනටම ඇවිදලා බැලුවා ඒ වගේ මොනවද ලකුණු කරලා තියෙන්නේ, තේරෙන දෙයක් තියනවද කියලා. ඉතින් මෙතනට මේ මොනවද ආකාශ ගවේෂණය ගැන ආසාවක් තියෙන කෙනෙක් යනවා නම් එයාට ගොඩක් දේවල් මෙතනදි බලා ගන්න පුළුවන්. පුරාණයේ ඉඳලා කොයි විදිහටද ගවේෂණ කටයුතු කරේ කියන එක. ඉතින් මේ ළඟ අර QR කෝඩ් එකක් ස්කෑන් කරලා මේ දේවල් ගැන කියවන්න පුළුවන් පුවරුත් තිබ්බා. ඇත්තටම මේ
එහෙම කියවන්නත් ගියේ නෑ ඇත්තටම මම. මේ නෝමල් ඔය තියෙන පුවරු ඒවා මොනවද තියෙන්නේ කියලා ලාවට බැලුවා මිසක් එහෙම ලොකුවට කියවලා බැලුවේ නැහැ. ඔයාලට පුළුවන් වුණා වීඩියෝ එක මේ පෝස් කරලා ඒව ටිකත් කියවන්න. කොහොම හරි මෙන්න මේක තමයි අපි අන්තිම නම්බර මම හිතන්නේ. මේ ඇතුළට ගිහින් බලන්න තියෙන්නේ මොකක්ද ඒකේ නම? දිගාම්ෂා යන්ත්‍ර. හැම එකටම යන්ත්‍ර කියලා දාලා තියෙනවා. ඊට කලින් එක එක නම් දාලා තියෙනවා. ඉතින් මේක තියෙන්නේ ජයපුර වල සිටි පැලස් එකට එහා පැත්තේ තියෙන ඉඩමේ. මේකෙන් පාර පැනනට පස්සේ ඔයාලට සිටි පැලස් එකට යන්න පුළුවන්. අපි මේ දවසේ සිටි පැලස් එක ස්කිප් කරා. මොකද ඒ වෙනකොට ගොඩක් මහන්සි. ආයෙත් ඉතින් පැලස් එකක්නේ බලන්න යන්නේ. ඉතින් අපි ඒක හින්දා ඒක ස්කිප් කරලා ආපහු හොටෙල් එකට ආවා. මේ අපි ඩිනර් වලට ගත්තේ. මම ලන්ච් එකේ වීඩියෝ එක Facebook එකේ දාලා තියෙනවා. ඩිනර් එකේ වීඩියෝ එක තමයි මේ ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. මෙතන මේ තියෙන කොළ පාට වලින් තියෙන මිංචි වලින් හදලා තියෙන මේ සෝස් එකක්. ඒකත් එක්ක අපිට ඉස්සෙල්ලාම සර්ව් කරා මේ මොනවද ඒකේ පපඩා. ඉතින් අපි ඉස්සෙල්ලාම කෑවේ පපඩා. ඉතින් ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට තමයි එයාලා අපිට ගෙනත් දුන්නේ අපේ ඩිනර් එක. ඩිනර් එකේ ෆුඩ් රිවිව් වීඩියෝ එකක් මම ආයේ Facebook එකට දාන්නම්කෝ. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. අපේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් thank you. ඉතින් අදට ගිහින් එන්නම් ඊළඟ දවසේ අපි ආයේ ජයපුර වල ඉඳන් යනවා දිල්ලි වලට. ඒකත් බලන්න.